ඊට පස්සේ මම කැමති දැන් අර පණ්ඩුකාභය කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන තැන ඉඳලා දැනගන්න. කොහොමද ආරාධනාව ලැබුණේ සයිමන් නවගත්තේ මහත්මයා? නෑ සයිමන්ගේ පස්සේ මම ගිහිල්ලා ওই පොඩි කාලේ ඉඳලම 9 පන්ති ඉඳලම ওই සුබෑස බලලා තමයි මේ පිස්සුව මොලේ කොලොප්පන් උනේ. කරකොල අතෑරියා වගේ ඉඳලා මට හිතුණා මේ වේදිකාව මේ අඩි 4-5 උස වේදිකාවක් උඩ ඉඳගෙන මේ මිනිස්සු කරන මේ මහා ප්‍රහර්ෂය කද්ද කියන එක. ඒක හොයාගෙන ගිහිල්ලා තමයි සුදු කළු කියන නාට්‍යයට සයිමන් මාව ගත්තේ. අරගෙන ඒකේ පොඩි කෑල්ලක් දුර. මට පුරුද්දක් තියෙනවා ගියාන් කරන වැඩේ හරියට කරනවා. ඔව්. ඒ වැඩේ හරියට කරන්න ඕනේ. පොඩිද ලොකුද උසද මහතද එහෙම එකක් නැහැ. කරන ටික හරියට කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. දැන් ගෙදර වුණත් යමක් වැඩක් කරනකොට ඒ වැඩේ හරියට කරලා ඉවර කරන්න ඕනේ මට. ඒ ආකාරයට සයිමන් දුන්නම මම පොඩි ගරිල්ලා ඔය නැමීබියාවේ ගරිල්ලා සටනක් ගැන කතාව තිබුණේ. නැමීබියාවේ නිදහස් සටන අප්‍රිකානු රාජ්‍යයක මේකෙදී සයිමන් නවගත්ත ඒකම ලිව්වා සුදු සහ කළු කියලා නාට්‍යයක්. ඒකේ මේ චූටි චරිතයක් පොඩි කැල්ලක් මේ ස්පොට් එකක 15 දෙනෙක් විතර නටනවා. ඒ නටන එකේ නටන්නේ ටිකක් දඟලලා. හැබැයි මට අර නාට්‍ය දෙබස් මතකයි. හෙල් පෝස්ටර් අලුත් ආරංචි මොනවද? මොකුත් නැහැ සර්. පැමිණිලි එකක් තියෙනවා සර් කොමිසාර්. මොකද මැරිලා තියෙන්නේ? මිනිහෙක් සර් කොමිසාර්. කවුද? කසිප්පුකාරයෙක් සර් කොමිසාර්. දේශපාලන මට යන්නේ නෙවෙයි නොවේ සර් කොමිසාර්. එහෙනම් රෙසෝවේ කියන කවුරු හරි යවනවා කවුද අර රාජකාරියක් නැතුව ඉන්ස්පෙක්ටර් ගැමිලා ඉන්නවා සර් කොමිසාර්. ගැමිලා යවන්න බයවර කම්මැලියක් කෙනේ සාජන් කයිරේලා මිනිහා වෙනවා. යෙස් සර් කොමිසාර්. අර පස්සේ සද්දෙන් නැති මොකද ඌ සීහ නැති වෙලා සර් කොමිසාර්. හොරේටද ඇත්තටමයි සර් කොමිසාර්. ඇත්තටම සීහ නැති වෙලා නම් හෙට එලිවෙන්ඩ් ඉස්සලා උන් එංගිලා ඉන්න කොයිද කියලා දැනගන්න ඕනේ. අද ඕ ටයිම් හැම දෙනාටම thank you sir. මෝ රංගපාන් පොඩි කෑල්ලක්. නමුත් අර අනුන්ගේ දෙබස් ටික කොහොම පාඩා. දැන් මේක ආරංචි වුණා. සයිමන් මහත්තයාට. ආරංචිල එක දවසක් ඒ උප ප්‍රධාන චරිතය සිවම්බා කියලා. ප්‍රධාන චරිතය රංගපෑ වෙච්චේ පෙරේරා. අද ජීවිතුන් අතර නැහැ. එතකොට සිවම්බා කියන චරිතය කිව්ව කරන්න කියලා. දෙබස් කොම් පාඩම් කරගෙන ඉන්නේ මේ. ඔව්. බස ගාලා කියන්න ගත්තා. කියනකොට මේ මීයා කවුදයි නේ කියන එක සයිමන්ට තේරුණා. තේරලා ඊට පස්සේ යාළු සයිමන් නවගත්ත එක මාතැල්ලු. රචනාවක් කළා පණ්ඩුකාභය. පණ්ඩුකාභයගේ දීඝගාමිනීට මේ කෙලින්ම පවරා දුන්නම ආව. දීඝගාමිනී චරිතය කරනවා. හැබැයි උම්මා චිත්‍රා නැහැ. උන්මාද චිත්‍රා කෙනෙක් හොයාගන්න කොහොමද කියලා හොයාගෙන යනකොට රාජගිරිය පැත්තේ කෙට්ටුස මූණ දිගටි ලස්සන කොණ්ඩයක් තියෙනවා. ඇස් ලස්සන සුදු කුසුම් රේණු කියලා කෙනෙක් හම්බුනා. කැමති කැමැත්ත ඇති වෙන හේතුව මොකක්ද? හිත යන හේතුව. අර මං ඉස්සෙල්ලා කිව්වේ සුදු උස කොණ්ඩෙ දිග මූණ දිගටි අර මේ කෙට්ටුස කෙනෙක් එතකොට කුසුම්. ඉතින් ප්‍රේමය දැනුණාට පස්සේ ඒක මාර වැඩක් කියලා මට හිතෙන්නේ. අවුරුදු 40ක් බැඳලත්. ඔව්. මේ අර දෙබස් වගේම එදා කැමැත්ත අහපු දෙබස් ටිකක් මතකයිද? ඔව්. කියනවා. ඒ කියන්නේ දැන් ඒ නාට්‍යයේ ප්‍රේම ජවනිකානේ මේ ඓතිහාසික ප්‍රේමාන්විත කාරණා. මාගේ ප්‍රේමය නිසා ඔබගේ ප්‍රේමයෙන් උමත වී සිටින්නේ ඔබ වැනි ප්‍රේමණීය කෙනෙකුට මගේ ආදරය පුද කරන්න ලැබීම ගැන කොතර මම ඔයාට ආදරය කිව්වොත් ඔයාගේ ජීවිතේ මොකද්ද අයියේ මොකද්ද එහෙම දෙබස් නෑනේ පොතේ නෑ හිතේ තියෙනවා මොකද්ද අර ඉන්නේ අම්මෙන් අහන්න කිව්වා අම්මා ගාවට යන අම්මා ටික සරයි හැබැයි ඊට පස්සේ තේරෙන්න ගත්තා මේ කාර්යයන්නේ නැහැ තමයි කියන්නේ. මේ උඩහැ ගණ්ඩයි හදන්නේ. ඔව්. ඒතකොට අර ඉස්කෝලේ කාලේ ඇති වෙච්ච සම්බන්ධතාව ඊට පස්සේ අර ක්ලාස් එකේ ඇති වෙච්ච සම්බන්ධතාව ඉවරයිද ඒතකොට? ඒ වක්කට කිව්වද? මේ වැඩි නවත්තුමුද? වැඩි නවත්තලා මෙතනින් නැගිට යම්මද? මේමයි. දැන් ඔව්වත් ඔය ළමයි නෝනලා රිමි අතීතයන් බලනවත් ඇතිනේ මේක.
ඔක්කොම ඉතින් මේ පටිගත වෙනවන්නේ නේ. ඉස්කෝලේ කාලේ මෙහෙමයි. මගේ තියෙනවා අදහසක් ගිහන් එක කාලවලදී කරන්න ඕන ටික කරන්න ඕන. ඔව්. ඔයා මං පළුගුමැණිගේ තෝරන්ගේ උඩ එනකොට ඔයා ගෞරවයට වරක කිව්වා. ඔයා වරක නෙමෙයි නේද? අයියම කිව්ව හොඳ උදාහරණයකට වයසට කියලා වැලිපත්තු වෙන වගේ වෙනවනේ. බෑ එහෙම බෑ. දැන් මේ පෙර යෝන් වයස පසු යෝන් වයස මේ ටික හොඳට මම දන්නවා. මම විද්‍යා ගණිත ගුරුවරයෙක්නේ. එතකොට විද්‍යාව මම හොඳට දන්නවා. එතකොට පෙර යෝන් යුගය ඇති වෙන්නේ අවුරුදු 12 13 14 15 16 17 යෝන් විය පසු යෝන් ඊට පස්සේ ඊට පස්සේ තරුණ සේවා සභාව යෝන් කියන්නේ ඒකනේ ඊට පස්සේ. එතකොට මේ යුගවල හැබැයි එහෙම නොකොලොත් ඔහු රෝගියෙක්. ඒ ඉස්කෝලේ ප්‍රේමයක් තියෙනවනේ. පාසල් ප්‍රේමය කියලා එකක් තියෙන්නේ. ඊට පස්සේ අර බිහි වෙන්නේ ඇරියස් තියෙන මිනිස්සෙක්. ඇරියස් ඌ ඉස්සෙල්සේ අර මරාගෙන කණ්ඩ හදනවා ප්‍රේමවන්තයන්ව. එහෙමයිනේ ඔය කෑකෝ ගහන්නේ. ඔය මොකද ඔය තම්සුලා කරන්නේ ඔතන අර මේකේ. නෑ ඒ ෆ්‍රීඩම් නේ. මං හිතන්නේ ඔබ කිව්වා වගේම පාසල් කාලේදී එහෙම ප්‍රේම සම්බන්ධකම් තිබුණා. නැත්තේ නෑ. ඒවා මුගක් තිබ්බා. ඔව්. නමුත් ගිහිල්ලා අර නවතිනෝනේ අපි තැනක තේරුම් බේරුම් කරගත්තු තැනක 40ක් ඉන්නවා. ඔව්. 40ක් හිටියා. තාම ඉන්නවා. අර විවාහ ජීවිත ඒ තරම් හොඳට පවතින සමහර අය කියන කතාවක් තමයි වයිෆ්ට කේන්ති ගිය වෙලාවටත් මං ඉවසනවා මට කේන්ති ගිය වෙලාවටත් මං ඉවසනවා කියලා. ඔව්. අයියෝ මොකද රහස? ඒක හොඳ උදාහරණයක්.